මම අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ඊටාම නිවාසී පාලනයේ ඊටාම වැදගත් අංගයක් අඩිය ලෑල්ල සුද්ධ කරන එක. එතකොට අඩිය ලෑල්ල සුද්ධ කරනවා කියන්නේ මේකේ තියෙන පළවෙනිම මේ නඩත්තු කිරීමේ පළවෙනිම ස්ටෙප් එක තමයි අඩිය ලෑල්ල සුද්ධ කරන එක. එතකොට ගොඩක් දෙනෙක් කියනවා මේ ජනපදයක් පෙට්ටිගත කරාට පස්සේ ජනපදයේ පලා ගියා, ඇවිස්සුනා, එහෙම නැත්නම් යන්න හදනවා, ඒ වගේ ගැටලු වෙනවා. එතකොට ඒකට මූලික හේතුව තමයි මේ අඩිය ලෑල්ල සුද්ධ කරන්නේ නැතුව ඒකට ඉටි සලඹයා බෝ වෙලා ඒ ප්‍රශ්න නිසා තමයි මේ කට්ටිය මේ යන්න හදන්නේ. එතකොට මම අද සම්පූර්ණම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම් මේ රාමු 8 පෙට්ටිය සහ රාමු 6 පෙට්ටිය කොහොමද අඩිය ලෑල්ල සුද්ධ කරන්නේ කියන එක පිළිබඳව. මොකද මේ දෙවර්ගෙම පෙට්ටි භාවිතා කරනවා ඔබ විසින්. ඒ නිසා මේ දෙවර්ගෙම අඩිය ලෑල්ල සුද්ධ කරනකොට එන ගැටලුව निराකරණය කරලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. එතකොට අඩිය ලෑල්ල සුද්ධ කරන එක අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි මේ තියෙන අඩිය ලෑල්ලම සුද්ධ කරලා තියෙන එක. දෙවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් මේ වගේ අපි විසින් හදාගන්න වෙනත් අඩිය ලෑල්ලකින් අඩිය ලෑල්ලක් මේකට රිප්ලේස් කරලා මේක හිමීට සුද්ධ කරගන්න එක. එතකොට පළවෙනි ක්‍රමයට මම ඉස්සෙල්ලා සුද්ධ කරන විදිය පෙන්නන්නම්. එතකොට මම මේ සජීවී කියන්නේ මැස්සෝ ඉන්න පෙට්ටියක් ගත්තේ නැත්නම් මේ පෙට්ටි දෙකම එක ළඟ තියාගෙන කරන්න ඕන නිසා පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන නිසා ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මේ රාමු 8 පෙට්ටි එක කොහොමද අඩිය ලෑල්ලක් සුද්ධ කරන්න කියන එක. එතකොට ඊට කලින් අඩිය ලෑල්ල සුද්ධ කරන්න කලින් අපි සුදුසු ඇඳුමකින් සැරසෙන්න ඕනේ. සුදුසු ඇඳුමක් කියන්නේ ඔබ පිරිමි කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේ වගේ දිගට ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. ඔබ කාන්තාවක් නම් ඔබට පුළුවන් නම් මේ වගේ ට්‍රවුසර් එකක් එහෙම නැත්නම් මේ අත් දිගට අඳින්න පුළුවන් බ්ලවුස් එකක් හරි මොකක් හරි ඒ වගේ මේ සම්පූර්ණ ඇඟ ආවරණය වෙන විදියට. ඒ කියන්නේ මේ විශේෂයෙන් මේ දෙපා. මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුව තමයි දැන් අපි මේ ජනපදය සුද්ධ කරන්න ගියාට පස්සේ මේ ජනපදය අපි ටික වෙලාවකට මේ ස්ථානයෙන් ස්ථානේ වෙනස් කරනවා. يعني බිමින් තියනවා. මේක කණුවක් කියලා හිතන්න. මේකෙන් බිමින් තියනවා. එතකොට අර එළියට ගිය මැස්සෝ දන්නේ නැහැ මේ මෙතන ස්ථානේ වෙනස් වෙලා කියලා. එතකොට මේ කට්ටිය ඇවිල්ලා මේ ජනපදේ හොයන්න හදනවා. මේ කට්ටිය ස්වභාවයෙන්ම කැමති අඳුරු ස්ථාන වලට මේ ඇතුල් වෙන්න. එතකොට අපි දැන් ඇඳගෙන හිටියොත් එහෙම සාමාන්‍යයෙන් සායක් හරි සරමක් හරි මේ ඇඳුම ඇතුළට තමයි යාලා රින් ගන්න හදන්නේ. ඒක නිසා තමයි මේ වගේ ඇඳුමක් ඇඳගෙන කියන්නේ. මොකද එහෙම රින්ගලා මේ ඇඳුමයි අපේ ඇඟයි අතරට මැස්සෙක් අහු වුණොත් එහෙම එයා දෂ්ට කරනවා. මොකද එයාලට රිදුනොත් අනිවාර්යෙන් එයාලා දෂ්ට කරනවා. එතකොට අර මීමැසි පාලනය එපා වෙනවා. ඒක නිසා මේ වගේ සුදුසු ඇඳුමක් ඊට පස්සේ මෙන්න මේ උපකරණ දෙක ඕනේ අනිවාර්යෙන්. සාමාන්‍ය පින්සලත් සහ මේ ආයතනය ඔබට මේ පෙට්ටියක් ගන්නකොට දෙන මෙන්න මේ ගාඩ් පටිය. මෙන්න මේ දෙකෙන් තමයි අපි මේ අඩිය ලෑල්ල සුද්ධ කරන්න මේ දෙක අනිවාර්යෙන් අවශ්‍යයි. ඉස්සෙල්ලා මම පෙන්නන්න රාමු 8 පෙට්ටියක් කොහොමද සුද්ධ කරන්න කියලා. අපි කොයිම වෙලාවකවත් මේ මැස්සෝ යන කට ඉස්සරහට එන්නේ නැහැ. අපි එන්නේ එක්ක මේ පැත්තට, එක්ක මේ පැත්තට, එක්ක මේ පැත්තට. ওই තුන් පැත්තෙන් ඕන පැත්තකට ඇවිල්ලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මේක තෝරගන්න ඕනේ උදෑසන 7:00-7:00 අතර කාලේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ වෙලාවේ තමයි මැස්සෝ මල් හොයන්න ගිහිල්ලා ඉන්නේ. එතකොට මේ ජනපදයේ බොහොම පොඩි මැස්ස ප්‍රමාණයක් ඉන්නේ. අනිත් එක ඒ කට්ටිය එන්නේ සාමාන්‍යයෙන් 8 පහ වෙලා තමයි ගොඩක් වෙලාවට උදේ පිටත් වෙන කට්ටිය මල් හොයාගෙන එන්නේ. එතකොට අපිට ඒ කාල සීමාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හරි පහසුවෙන් මේක සුද්ධ කරන්න. අනිත් මේ කාරණේ තමයි පරිසරයේ මේ වෙලාවේදී ගොඩක් කියන්නේ සිසිල් කියන්නේ රස්නයක් නැති නිසා අර මැස්සෝ ආවේගශීලී බවෙන් අඩුයි. පරිසරයේ කාම් වෙලා තියෙන වෙලාවට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඇවිස්සෙන්න බලන්නේ, විදින්න බලන්නේ එහෙම නැහැ. ඒක නිසා මේ උදෑසන කාලේ තමයි තෝරගන්න ඕන. තව දෙයක් තියෙනවා. ඔබ එක ජනපදයකට වඩා ජනපද නඩත්තු කරන කෙනෙක් නම් මෙන්න මේ පින්සල සහ මේ ගාඩ් පටිය පාවිච්චි කරද්දී පළවෙනි එක සුද්ධ කරලා මේක හැමම දෙවෙනි එක සුද්ධ කරන්න ගන්න එපා. මොකද පළවෙනි එකට මොකක් හරි අපි හිතමු වෛරස් එකක් හරි එහෙම නැත්නම් මේක ඉතිසල්බෑගේ පිටතර හරි තිබුණොත් ඊට පස්සේ මේ මැස්සටත් මේ දෙවෙනි පෙට්ටියට අපි මේ මැස්සන්ටත් මේක බෝ කරා වෙනවා මේවා ජීවාණුහරණය කරේ නැත්නම්. ඒක නිසා මේක අනිවාර්යෙන් උණු වතුර එකක ඔබලා මේක ජීවාණුහරණය කළා තමයි ඊළඟ පෙට්ටියට යන්න ඕන. එහෙම නැත්නම් ගොඩක් හොඳම දේ තමයි පළවෙනි එක පෙට්ටිය අපි සුද්ධ කරනවා නම් සඳුදා දවසක ඊළඟ පෙට්ටිය බදාදා වගේ ඒ වගේ දවසක සුද්ධ කරගන්න දාගන්න නම් ගොඩක් හොඳයි. එතකොට අර එක රෝගයක් අපි බෝ කරන්නේ නැති මේ මට්ටමට එනවා ඊළඟ පෙට්ටියට. ඒක හොඳට මතක තියාගන්න. එකකට වඩා මේන්ටේන් කරනවා නම් මෙන්න මේවා ජීවාණුහරණය කරලා තමයි ගන්න ඕනේ. හරි මම පෙන්නන්නම් රාමු 8 පෙට්ටියක් කොහොමද මේ අඩිය ලෑල්ල සුද්ධ කරන්න කියලා.
මෙන්න මෙහෙමයි මේක මේ වහලේ මේක අරගෙන මෙන්න මේ අතට අපි තියන්නේ පොළවෙන් උඩ පැත්තට. ඒ කළා ඊට පස්සේ මෙන්න මේ අඩිය ලෑල්ල ඉතුරු වෙන්න මේක පොළොවට සමාන්තරව හොඳට බර දාලා මේක උස්සන්න ඕනේ. මෙන්න මේ විදිහට පොළොවට සමාන්තරවම අරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට තමයි තියන්නේ. මේ තියද්දිත් එකපාර තියන්න හිමීට තියන්නේ. මොකද මේ දාර ඇතුලේ මැස්සු හිටියොත් එහෙම ඒගොල්ලෝ මේ අහුවෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එතකොට අපි හිමීට තියනකොට ඒ කට්ටිය අහුවෙනවනම් පොඩි වයිබ්‍රේට් එකක් එනවා. එතකොට උස්සපුවම මෙයා හිමීට අයින් වෙනවා. එතකොට අපි මේක මේ ඇතුළට බස්සන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ විදිහට ඇතුළට බැස්සෙව්වොත් එහෙම මැස්සු අහුවෙලා මැරෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට තමයි තියන්නේ. ඊට පස්සේ මේ විදිහට අඩිය ලෑල්ල තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ අඩිය ලෑල්ලේ මැස්සෝ ඉතුරු වෙලා ඉන්නවනම් මේක ටික ඉක්මනට කරගන්න ඕනේ. අඩිය ලෑල්ලේ මැස්සෝ ඉතුරු වෙලා ඉන්නවා උඩට විසි කරනවා. පුළුවන් තරම් උඩට විසි කරනවා. පොළොවට විසි කරන්න එපා. මොකද මැස්සෝ රිදුනොත් එයාලා විදිනවා. ඊට පස්සේ මේ ගාඩ් පටිය අරගෙන මෙන්න මේ දාර හොඳට සුද්ධ කරනවා. මේ විදිහට හොඳට සුද්ධ කරනවා. සුද්ධ කරලා මේ පින්සලෙන් පිහිනවා. මේ විදිහට සුද්ධ කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේකේ මේ පැත්ත මාරු කරන්නේ නැතුව ඒ විදිහට හිමීට තියන්න ඕන. මෙන්න මේ විදිහට. හිමීට තියන මේ තියද්දි ගොඩක් හිමීට තියන්න ඕන. මේ දාර ඇතුලේ මැස්සෝ හිටියොත් එහෙම ඒ කට්ටිය අහු වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මේ ආයතනයක මොකක් හරි මේ පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක මේ වගේ ලෝගෝ එකක් තියෙනවා. මේ ලෝගෝ එක ඉදිරියට එන විදිහට තමයි අපි හැම වෙලාවෙම තියන්න ඕන. මේක පැත්ත මාරු කරන්න බෑ. ඒ කියන්නේ මේක හරි හතරස් පෙට්ටියක් නිසා මේක ඕන පැත්තකට තියන්න පුළුවන්. මේ අතරත් තියන්න පුළුවන්. මේ හරියටම ෂීට් වෙනවා. ඊට පස්සේ අපි ඒක මාරු කරන්නේ මේ ලෝගෝ එක තියෙන පැත්තට තියෙනවා. මේක ලෝගෝ එකක් නැත්නම් අර පැස්ටල් කූරකින් මේක එක කියලා හරි මාක් කරගන්න. මේක මාරු කරන්න එපා. අනිවාර්යෙන් මේක මාරු කරොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒගොල්ලන්ට. ඒක නිසා ඒක හොඳට පරේ මතක තියාගන්න පැත්ත අනිවාර්යෙන් මාරු කරන්න එපා. ඊළඟට රාමු 6 පෙට්ටිය මේකත් මෙන්න මේ විදිහට අඩියලැල සුද්ධ කරන්න යන්නේ. අපි කට බ්ලොක් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. මේක මේ තියාගන්නෙත් මේ විදිහට. මේ විදිහට මෙහෙම වහලේ උඩ පැත්තට හැරෙව්වා. මේක ගන්නෙත් පොළොවට සමාන්තරව. පොළොවට සමාන්තරව ගන්න කියන්නේ මේක මේ විදිහට අපි අල කරලා ගන්න ගියොත් වද එකට එක ගැටෙනවා. එතකොට බැරි වෙලා හරි කුයින් අහු වුණොත් අර වද දෙකක් අතරට කුයින් ඩැමේජ් වෙනවා. ඊට පස්සේ ජනපදේ එතනින් එහාට වැඩක් නැහැ. ඒක නිසා මේක පොළොවට සමාන්තරව මෙහෙම අරගෙන මෙන්න මේ විදිහට මේක තියන්නේ. මෙන්න මේ විදිහට. මේකත් හිමීට තියන්නේ. මෙන්න මේ විදිහට හිමීට තියලා අර විදිහටම මේ අඩියේ මැස්සෝ ඉන්නවනම් ඔහම උඩට විසි කරලා ඊට පස්සේ මේ විදිහට බ්‍රෂ් එකයි මේකයි අරගෙන ගාඩ් පටියයි මේක හොඳට සුද්ධ කරගන්නවා. මේක ඉක්මනට කරගන්න ඕනේ. මොකද මේ අර මැස්සෝ නැත්තම් කලබල වෙනවා. මේ නිසා ඉක්මනට සුද්ධ කරගෙන මේ ආකාරයට නැවතත් මේකෙත් ඒ වගේ. මේකේ රාමු 8 පෙට්ටියට සාපේක්ෂව මාරු වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. මොකද මේක මේ අතර තියන්න බැරි නිසා. හැබැයි මේකෙත් මෙන්න මේ අතර තිබ්බොත් මාරු වෙනවා. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න මේ ලෝගෝ එක අනිවාර්යෙන් මේ ඉදිරිපසට තියන්න. මොකක් හරි මේ තියෙන ලෝගෝ එක. ඔන්න ඔය විදිහට තමයි පළවෙනි ක්‍රමය. මම දෙවෙනි ක්‍රමය පෙන්නන්නම්. දෙවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් මේ සම්පූර්ණ පෙට්ටියම අරගන්න බිමට. සම්පූර්ණ පෙට්ටියම මේ අරගන්න. මේක මේ වහලේ අයින් කරලා ගන්න එක හොඳයි. මොකද මේ වහලෙත් එක්ක ගන්නකොට ටිකක් ඇඟේ වැදිලා මේක පෙරලෙන්න බලනවා. ඒ නිසා වහලේ අයින් කරලා මේ සම්පූර්ණ පෙට්ටියම අරගෙන පෙට්ටිය මේ බිමින් තියලා මේ වගේ අපි ඊළඟ අඩිය ලෑල්ල මෙතනින් තියා ගන්නවා. අඩිය ලෑල්ල ඔහම තියාගෙන මෙතන මේ අඩිය ලෑල්ල ඉතුරු වෙන්න මෙන්න මේක මේ විදිහට ස්ථානගත කරනවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ අඩිය ලෑල්ල හැමීට සුද්ධ කරගන්න. මේක හදිස්සියක් නෑ. එතකොට මේගොල්ලන්ට අඩිය ලෑල්ල තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේක තව ජනපදයකට මේ අඩිය ලෑල්ල තියන්න එපා. මොකද එහෙම වුණොත් මේකේ අර මොකක් හරි ලෙඩක් තිබුණොත් එහෙම, ඒ කියන්නේ වෛරස් එකක් හරි එහෙම නැත්නම් මේ ඉටිසලඹයාගේ බිත්තර හරි තිබුණොත් ඒ ලෑල්ල අර අනිත් ජනපදයට තිබ්බහම ඒගොල්ලන්ටත් ඒ රෝගේ බෝ වෙනවා. ඒක නිසා මේ එක ලෑල්ලක් තියෙනවනේ ඒක ඒ ජනපදයට විතරක් පාවිච්චි කරනවා නම් තමයි ගොඩක් හොඳ. මට ඔන්න ඔය දේ තමයි කියන්න අවශ්‍යතාවය තිබුණේ. මොකද මේ අඩිය ලෑල්ල සුද්ධ කරන්න නැති නිසා තමයි ගොඩක් ජනපද පලා යන්නේ පෙට්ටිගත කරාට පස්සේ. ඒක නිසා ඔබ මතක ඇතුව අනිවාර්යෙන් මේ අඩිය ලෑල්ල කියන දේ ඊටාම වැදගත් සාධකයක්. මේක අනිවාර්යෙන් සුද්ධ කරලා ඔබේ ජනපදයේ නිවැරදිව නඩත්තු කරගන්න. හරි බොහොම ස්තුතියි.